කොහොමද යාළුවනේ ගිය පාර අපි වීඩියෝ එකෙන් කතා කරේ Nvidia සමාගමෙන් ලබා දෙන free AI course එකක් කරන්න කොහොමද කියලා. ඒ වීඩියෝ එකේ අවසානයේදීත් මම කිව්වා HP සමාගමෙනුත් ඒ වගේ free AI course එකක් අපිට කරන්න පුළුවන් කියලා certificate එකක් හම්බෙන. අද වීඩියෝ එකෙන් බලමු HP සමාගමෙන් free දෙන AI course එක කරන්නේ කොහොමද කියලා. හොඳයි අපි බලමු කොහොමද HP ලගේ AI course එක කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ search bar එකේ ගහගන්න මෙන්න මේ live global කියලා. ගහලා Google එකේ search කරපුවාම මෙන්න මේ වගේ search result එකෙන් මේ උඩ මේක liveglobal.org මේකට යන්න. මේකට ගියාට පස්සේ මේකේ තියෙනවා AI courses විතරක් නෙමෙයි තව courses කීපයක් තියෙනවා. ඒකෙන් මේ දෙවෙනි එක තමයි අපේ AI course එක. අනිත් ඒවාත් ඔයගොල්ලෝ බලන්න මේ AI course එක මේකට enroll now කියන එක දෙන්න. ඒ දුන්නාට පස්සේ අර Nvidia එකේ වගේ තමයි මේකේ ඔක්කොම විස්තර ටික දාලා තියෙනවා. මේකේ ඩියුරේෂන් එක නම් විනාඩි 60යි. ඒ කියන්නේ පැයක් වගේ තමයි තියෙන්නේ. මේකේ විස්තර ටික දාලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට ඕන පල්ලයට ගිහින් බලන්න පුළුවන් කෝස් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලා හිමින් සැරේ එක බලන්න මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. දැන් මෙතනත් enroll කියන එක දෙන්න. දුන්නාට පස්සේ සුපුරුදු පරිදි ඉතින් මෙතනින් ඔයගොල්ලෝගේ Gmail එකෙන් log වෙන්න. එහෙම වුණාට පස්සේ මෙතනත් තව එනවා ටිකක් ෆිල් කරන්න. මේකත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ෆිල් කරගන්න. මෙතන රට අනිවාර්යයෙන්ම දාන්න ශ්‍රී ලංකා. ඊට පස්සේ මෙතන ජෙන්ඩර් එක දාලා මෙතන තියෙනවා මෙතනින් දෙන්න ඔයා දැනගත්තේ කොහෙන්ද කියලා. මට ඒක චුට්ටක් කියන්න බලනවා. YouTube එකේ නම් YouTube එකේ social media වලින් නම් social media වගේ මෙතනින් දෙන්න සෙලර් කෙනෙක්ගෙන්ද දැනගත්තේ මේ course එක ගැන. එතනින් ඊට පස්සේ save දෙන්න. ඊට පස්සේ මෙහෙම දැන් අපි course එකට register වෙලා ඉන්නේ. දැන් අපිට පුළුවන් මෙතනින් මොන course එකකටද අපි join වෙන්නේ කියලා මෙතනින් මේ දෙවෙනි එක තමයි AI for beginners කියලා ඒක enroll now දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ page එකක් load වෙනවා. මෙතන තියෙනවා අපේ modules 7 අපිට ඉගෙන ගන්න වෙන. එතකොට මෙතන අපේ progress එක පෙන්වනවා මේ steps ටික පහු කරගෙන යනකොට. මම දැන් මෙන්න මේක hide කරගන්න. මේ introduction එක අපි පොඩ්ඩක් බලමු. ඔයාලට ඇත්තටම ෆෝන් එකකින් කරනවට වඩා මැෂින් එකකින් log වෙලා කරන එක තමයි ගොඩක්ම ලේසි. මේ වගේ දේවල් ටිකක් තියෙනවා. මේ වීඩියෝස් ටික මේ තියෙන්නේ. Welcome to the HP Life course AI for Beginners and get ready to explore the AI powered future.
හරි ඒ වීඩියෝ එක ඉවරුණාට පස්සේ තමා අපිට කන්ටිනියු කරන්න දෙන්න. මම සම්පූර්ණ වීඩියෝ එක දාන්නේ සමහරක් විට කොපිරයිට් වදීද දන්නේ නැහැ. ඒක නිසා ඊට පස්සේ මෙතන අපිට කන්ටිනියු දෙන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මෙහෙම ඩයලොග් බොක්ස් එකයි successful complete introduction module එක. අපි next කරපුවාම ඔයාලට පේනවා මෙතන progress එක 117ක් වුණා. කියන්නේ අපි මේගොල්ලන්ගේ course එකේ introduction එක part එක හරියට කරා කියලා තමයි වෙන්නේ. දැන් තියෙන්නේ foundation. දැන් මේ තියෙන්නේ. දැන් මෙතන ඔයාලා මේකේ ටික් එක අරලා තියෙන දැන් තියෙන foundation එක. හරිද? දැන් ඔයාලට එහෙම කරගෙන යන්න පුළුවන්. මේකෙදි කියන්න ඕනේ අර කලින් Nvidia එකේ වගේ වීඩියෝ lessons නෙමෙයි තියෙන්නේ මේ වගේ කියවලා තේරුම් ගන්න පුළුවන් articles තියෙන්නේ. වීඩියෝස් තියෙන්නේ අන්න අර වගේ එක ස්ටෙප් එකක් ඉවර කරලා තව එකකට යනකොට ඉතින් එහෙම ගිහිල්ලා අන්තිමට මේකෙත් තියෙනවා අර වගේම ප්‍රශ්න කීපයක් උත්තර දෙන්න. මේවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මෙන්න මේවා. එතකොට තමයි ඊගාව එක අන්ලොක් වෙන්නේ. මේවා ටික ඔක්කොම බලන්න ඕනේ. එකක් නෑරව එහෙම කරගෙන ආවට පස්සේ අන්තිමටම තියෙනවා මෙන්න මේ වගේ පළවෙනි ඒ අදාළ ස්ටෙප් එකට අදාළ ප්‍රශ්න අහනවා මේ වගේ. ඔයගොල්ලන්ට නිකන් කියලා දෙන්නම් මේක කරන්න ඕන මේ වගේ තමා තෝරන්න තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ මහත් උත්තරේ ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඊට පස්සේ උත්තර දුන්නාට පස්සේ කන්ටිනියු කරන්න තියෙන්නේ. කන්ටිනියු කරලා පස්සේ ආයෙත් අලුත් ස්ටෙප් එකකට යනවා. ඉතින් එහෙම දිගටම කරලා ඔයගොල්ලන්ට සර්ටිෆිකේට් එකට එනකන් යන්න පුළුවන්. ඉතින් මේකත් කරලා බලන්න කියලා තමයි ඔයාලට කියන්නේ. සර්ටිෆිකේට් එකත් Nvidia එක වගේම මේ ස්ටෙප්ස් අවසානයේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි ලේසියෙන්ම. ඉතින් HP සමාගමෙන් දෙන ෆ්‍රී AI කෝස් එක කරන්න ඕන ඔහොමයි. සමහරලාට හිතෙන්න පුළුවන් Nvidia එකේ කෝස් එකට වැඩිය එහෙම නැත්නම් Nvidia එකේ කෝස් එක ටිකක් මීට වඩා ඇඩ්වාන්ස් කියලා. සමහරක් පැති වලින් එහෙම වෙනවා. නමුත් AI එකේ AI වල හිස්ටරි එක ගැන කතා කරනකොට මේකේ ගොඩක් කරුණුත් කියවෙනවා. ඉතින් මේ කෝසස් දෙකම ඔයගොල්ලෝ කරන්න ෆ්‍රී කෝසස් හින්දා ඉතින් කරලා දැනුම ලබා ගන්න. ඊගා වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු.